සේනාසනයේ විවේක ආශ්‍රමයේ ඉතින් හැම කෙනාටම ඊ타ත්ම සොදුරු පියසක් ඊ타ත්ම කොළඹ නගරයේම මනරම් භූමියක වෙල්යායේ තියෙනවා මල් තියෙනවා ලස්සන කුරුල්ලෝ ඉන්නවා මේ ස්වභාවික පරිසරයත් සමග තමයි ලෞතර බුද්ධයාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරේ. ඉතින් උන්වහන්සේගේ ධර්මයේ සහ ස්වභාදහම කියන්නේ ස්වභාදහමට අනුකූලව උදාහරණ රැගෙන තමයි උන්වහන්සේගේ බොහෝ සූත්‍ර සත්‍යයනා කරලා තියෙන්නේ. බොහෝ සූත්‍ර දේශනා කරලා තිබෙනවා. ඉතින් ඒ වගේ ඊටමත් නිස්කලංක පරිසරයක් බොහෝ විට මේ කොළඹ නගරය තුල ඊටමත් පීඩිතව මානසික පීඩාවෙන් යුක්තව රැකිරක්ෂා වෙලා නිරත වෙලා කාර්යබහුල ජීවිතයක් ගත කරන බොහෝ දෙනාට විනාඩි 30ක් 40ක් වගේ සුළු කාල සීමාවක් තුළදී කොළඹ නගරයේම මේ කොට්ටාව ප්‍රදේශයේ මෙම අශෝක විවේක අරණ මේ ස්ථානයේට විවේක අරණ සේනාසනයට පැමිණිලා ඔබගේ මනස නිදහස් කරගන්න පුළුවන්. විශේෂයෙන් සෑම කෙනෙකුටම මේ මානසික පීඩාවල් තිබෙන්නේ ගත සිත මේ සියල්ල නිදහස් කරගෙන මේ ඉන්න ස්වාමීන් වහන්සේලා සමග ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්. ධර්මයේ ගැන ඉගෙන ගන්න පුළුවන්. බණ භාවනා ක්‍රම ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඊ타ත්ම ඔබට ලැබුණු ඊ타ත්ම හොඳ අවස්ථාවක්. මේ අවස්ථාවෙන් ධර්මයේ දැනගෙන තමන්ගේ සිතේ තිබෙනා වූ ඕනම දෙයක් සාකච්ඡා කරලා සිත නිදහස් කරගෙන ධාර්මික ජීවිතයක් ගත කරන්න මෙම ස්ථානයේට දන්නේ නැති අය තමයි ඉන්නේ. බොහෝ දෙනෙක් දන්න කට්ටිය මෙතෙන් එනවා. ඉරිදා දිනවල බණ භාවනා වැඩසටහන් සිදු කරනවා. ධර්ම දේශනාවල් සිදු කරනවා. මේ දේවල් වලට සම්බන්ධ වෙන්න කියලා ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. ත්වන් සරණයි. සුවපත්